හයි ළමයි good morning අද කාලෙකට පස්සේ මම යනවා වාපයිකේ අවුරුදු ප්‍රෝග්‍රෑම් එක ෂූට් කරන්න. ඉතින් උදේ පාන්දර ඉතින් මෙයාට කීමාව කැම්පස් එකට ගිහලා දානවා වාපයිකේ තියෙන අපේ කැම්පස් එකේ. ඉතින් දිගටම ඉන්න අද දවසේ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වැඩත් එක්කලා බලමු අද day in my life එකක් ගේන්න තමයි බලාගෙන ඉන්නේ. So guys, we'll see. හලෝ මගේ ලස්සන ළමයි. ඉතින් කාලෙකින් Day in My Life vlog එකක් අරන් එන්නේ. ඉස්සලාම තියෙනවා මට වාපා TV එකේ පැහැසර වසන්තය 2026 රෙකෝඩින් එකක්. ඉතින් ඒකට උදේ පාන්දර මම 9 වෙද්දි ගියා. ඉතින් හස්බන්ඩ් එක තමයි ගියේ. ෆුල් මේකප් එකම මම තමයි කරගත්තේ. ගෙදරින් කරගෙන ගියා මට ඒක ලේසි. මම තමයි කොහොමද මගේ මේකප් එක කරගන්නේ. ඒක මට ලේසි. සහ මගේ ස්කින් එක ගැන ඉතින් මම මේ වෙනවනේ. ඉතින් ඕක තමයි අවුට්ෆිට් එක. අනේ මන්ද මට කළු වලට තියෙන මොන තරම් ආත්මීය සම්බන්ධයක්ද කියලා මාර මාසයි මං කළු පාටට. ඒකෙන් තොර ලෝකයක් නෑ මට. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන කුර්තීස් මහන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න ළමයි මට අනිවාර්යෙන්. මං හිතාගෙන ඉන්නවා පොඩ්ඩක් මේ වගේ කුර්ති බිස්නස් එකක් කරන්න. කට්ටිය අයිඩියා එකක් දෙන්න බලන්න මට. උදේ ඉඳන් වැඩේ තිබ්බ නිසා මට තියෙන සාමාන්‍යයෙන් ඔයිලි ස්කින් එකක් පොඩ්ඩක් ඔයිලි වෙලා තිබ්බා. ඉතින් අයියා තමයි මේකප් ආටිස්ට් පාපා එකේ. ඉතින් මගේ ඔයිලි වෙලා තිබ්බ එක පොඩ්ඩක් ටච් අප් කරලා පවුඩර් කරා. ඉතින් ඔහොම තමයි රෙකෝඩින් එක ස්ටාර්ට් කරේ. රෙකෝඩින් එක ඉතින් ඔය අනතරතුර මගේ සිංගල් කට්ස් වගේකුත් ගන්න තිබ්බා. මේ වගේම ඩුවට් එකක් තිබ්බා අපේ කැම්පස් එකේ කසුන් සර්ත් එක්ක. ඉතින් කොහොම හරි ඒ වැඩත් ඉවර වෙලා ගයිස්. මං ඉවරනකොට කොහොමත් 3:00 විතර. අපි ටී එකක් බිව්වා බට් බඩගින්නේ හිටියේ. කැන්ටින් එකේ ලොකුවට කැම තිබ්බේ නැහැ නිවාඩු නිසා. මං ඔය වෙලාව බලනකොට 3යි මං හිතන්නේ 3:10ට 3:20ට වගේ ඇති. මට ස්මාර්ට්ෆෝන් ෂොප් එකට යන්න තිබ්බා. බඩගිනේ මං KFC එකට ගියා යන ගමන් විනාඩි 25ක් විතර යයිකෝ පික්මි එකකින් තියාගන්න බෑනේ ගයිස් ගොඩක් වෙලා. ඒක නිසා මම හිතලා කොහොම හරි යන ගමන් මං නැවැත්තුවා නුගේගොඩ ඩෙවෝන් එකකින් ෆ්‍රයිඩ් රයිස් තමයි තිබ්බේ. ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා කික් කෝලා එකක්. අනේ අපේ අම්මා මේ වීඩියෝ එක නොදකීවා අම්මයි හස්බන්ඩ්ුයි. මොකද මට කික් කෝලා බොන්න එපා කියලා තියෙන්නේ. කමන්නේ ෆිට් ගයිස්. ඒ මහන්සියටත් එක බිව්වා ඉතින්. මේක තමයි මගේ ආසම් පාර්ට් එක. අනේ කියුට්. ඊට පස්සේ ඉතින් ස්මාර්ට් එකේ වැඩත් ඉවර වෙලා එතනත් තිබ්බ වීඩියෝස් වගේ ෂූට් කරන කන්ටෙන්ට්ස් වගේ. ඒකත් ඉවර වෙලා මං ඉතින් සතුටින් ගෙදර ආවා guys. Hope you guys enjoy my video. තව මේ වගේ vlogs ඕන නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔප දූපහන් ඉන්න හැමෝටම thank you.